Superi Peoples with Some. වෙල්කම් ටු සොමපාලි ස්ට්‍රීම්ස් කියලා ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම අරන් ආවේ ටිකක් වෙනම සංසිද්ධියක්. ඉතින් සුපිරි පීපල්ස්. ඉතින් මම මේ අලුතින් ටයිටල් එකක් හදලා සංසිද්ධියක් හදලා මචං මම අරන් ආවේ. මගේ ගොඩක් වෙලාවට ඉන්බොක්ස් එකට කට්ටිය දානවා එක එකනගේ ටැලන්ට්ස් දානවා. එක එක ටැලන්ට්ස් කියන්නේ එක එක වැඩ. සමහර කට්ටිය සින්දු කියන්න බලන, සමහර කට්ටිය දේවල් හදන්න පුළුවන්. එක එක සමහර කට්ටිය ට්‍රික් හදින්න පුළුවන්. කියන්නේ নানা ප්‍රකාර විදි ඉතින් මේ සයා කල තිබ්බා. ඉතින් මං හිතුනා මේවා නිකන් අර සමහර දේවල් ඇත්තටම මාරම ක්වොලිටි මචං. සමහර ආට් තුනත් මාර ලස්සනයි, සමහර කට්ටිය සින්දු ලස්සනයි, සමහර කට්ටිය අමුතුම වැඩ ලස්සනයි, අමුතු දේවල්. ඉතින් මට අමුතු දේවල් තෝරලා බේරලා අරගෙන මේක කිසිම මේ මුදල් සංසත් සින්දියක් නැහැ. හරිද? ප්‍රොමෝෂන් කරන්න ඉන්නවා මචං. තමන්ගේ ටැලන්ට් ප්‍රොමෝෂන් කරන්න ඉන්නවා මචං. කිසිම වෙලාවක මුදල් වලට මේ දේවල් කරන්නේ නැහැ. හරිද? මේ සංසිද්ධිය අරන් ආවේ මේ සුපිරි පීපල්ස්ලා කියන මේ කියන්නේ යාලගේ ටැලන්ට් එකක් මම දැක්කොත් යාලා හොඳයි නම් මට පුළුවන් ඉතින් පොඩි සප්පයක් දෙන්න මේ වීඩියෝ එකක් දාලා ඉන්න. මම හිතුවා ඒක හොඳ අයිඩියා එකක් වෙන්න ඇති කියලා. මම දන්නේ නැහැ මේක නිකන් මේ වෙයිද කියලා. බට් මට පුළුවන් ඉතින් පුංචි ට්‍රයි එකක් දෙනවා මේ මිනිස්සුන්ට පුංචි හරි සප් එකක් දෙන්න. ඉතින් සුපිරි පීපල්ස්. ඉතින් මම මේක ඉතින් මම ෆස්ට් ටයිම් දැක්කා. මේ ෆස්ට් ටයිම් දැක්කේ පොඩි දෙයක් දැක්කා. කොල්ලෙක්. දැන් මම ගේමින් සයිඩ් එකේ ඉද්දී පොඩි කොල්ලෙක් පුංචි වැඩක් කරලා තියෙනවා. ඉතින් අපි ඉස්සලාම් බලමු ඒ වැඩේ මොකද්ද කියලා. මේ වීඩියෝ එක මට එව්වේ රෂ් කියලා මල්ලි කෙනෙක්. ඉතින් මේ ගේමින් කන්ට්‍රෝලර් එකක් යූස් කරලා තමයි මේ අයිටම් එක හදලා තියෙන්නේ. මං ගේමින් පැත්තට බරින්දා මම දන්නා මේ වැඩ ඉච්චර ලේසි නෑ. මෙයා මේ ගේම් ෆීලිං එක අරන් තිනවා වෙනම විදියකට. ගේමින් කොන්ට්‍රෝලරයක් ලස්සනට කස්ටමයිස් කරලා මේ පිටරට නම් සාමාන්‍ය දේවල් වීඩියෝස් ගොඩක් දාගෙන උනා බට් ලංකාවේ හැටියට මම දැක්කේ ෆස්ට් ටයිම්. තව කතා කරමු ඉස්සරහට මේ මල්ලි account එකේ තිබ්බ සමහර දේවල් ගැන. මේක උල්ල තනියෙන් මචං ගේමක් ගහලා පොඩි ආතල් වැඩක් කරලා දිනවා. අර ගේම් එකේ ෆීලිං එක ෆ්ලයිට් ෆීලිං එක ගන්න පුළුවන් උඩරිමෙන්ම අරන් තියනවා කියලා හිතන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඔයකක් ඔය ෆ්ලයිට් සිමියුලේටර් මේකක් ගන්න ගියොත් එහෙම ලක්ෂකට යුට්ට වෙන්න 100 ලක්ෂ පණී මචං. ඉතින් එහෙම නැතුව හරි ගේමක් ගහලා ඒගොල්ලෝ ඒ ෆීලිං එක වෙනම විදිහට අරන් තියනවා. හරිද? ඉතින් රෂ් මේක නම් පට්ට. මට මේ වීඩියෝ එකේ මේ රෂ් මල්ලි. ඉතින් මෙයා account එකේ තව වැඩ කෑල්ල තියෙනවා. ස්ට්‍රීම් ගිල්ලක් හදලා තියෙනවා මචං. ඒකත් අපිට ගන්න ගියොත් නම් බර ගන්නක් ඇයි. ගන්න ඒවා වෙනම කතාවක්. මේක හදපු එකන්නේ. ලංකාවේ පොඩි කුල්ලෙක් වශයෙන් මචං මේ වගේ දේවල් හදනවා කියන්නේ ඇත්තටම පට්ට. මියාගේ මේ පැතිවලින් සමහර දේවල් දිනු කරගත්තා නම් සෑහෙන වෙනසක් කරන්න පුළුවන් කියලා මම පෞද්ගලිකව හිතනවා. හරිද? ඔයාලම යටින් දාන්නම් මෙන්ෂන් කරන්නම් යාව. ඔයාලා ගිහලා පුළුවන් නම් බලන්න. පුළුවන් නම් බලලා ඔයාගේ අදහසත් ඒවා කමෙන්ට් දාන්න. එයා හදන විදි පවා දාලා තියෙන. එයා සෑහෙන විස්තර කොටක් දාලා තියෙනවා. ඉතින් පට්ට රශ්මාලි ඇත්තටම රෙස්පෙක්ට් මේ යම්කිසි දෙයක් කරන්න උත්සාහ කරනකොට. උත්සාහ අතාරින්න එපා. තමන් අනිත් වැඩ කරන ගමන් මේ වැඩත් පොඩ්ඩක් දියුණු කරගන්න තවත් දියුණු කරගන්න කියලා ඇත්තටම මේ කියනවා එයාට. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා පට්ටටම අලුත් දේවල් හොයාගන්න හම්බ වේවා කියලා. ඉතින් මං හිතන්නේ මේ වගේ අර කැලේ පිපිලා පර වෙන මලක් කියලා කියමුකෝ අපි. ඉතින් මේ මිනිස්සයව මේ යම්කිසි විදිහකට මට පින්නන්න පුළුවන් වුණේ කියන මේ account එකේ පුංචි හරි විදිහකට උත්සාහ ගන්න තමයි දැන් මේ ඒ වගේ වැඩක් කරන්න තමයි මගේ උත්සාහය. දැන් තව කට්ටියගේ ටැලන්ට් තියෙන කට්ටිය ඉන්නවා. ඔයාලා පුළුවන් නම් මගේ WhatsApp එකට දාන්න. ඒ ටැලන්ට් එක සුදුසු නම් වෙනන්න සුදුසු නම් මම මේ වීඩියෝ එක කරලා දානවා. එහෙම මෙහෙමයි. මට එහෙම කියලා මචං මිල මුදල් දාලා එවන්න නම් එපා. එහෙම කිසිම ප්‍රොමෝෂන් එකක් කරන්නේ නැහැ. මේ සෙට් නම් විතරයි කරන්නේ මචං. හරිද? ඒ නිසා මේ ඔයාලා ටැලන්ට් තියෙනවා නම් යම් කිසි එක මට්ටමේ මගේ WhatsApp එකට එවන්න කියලා කියනවා ඔයාලට. ඒ වගේම බලමු මේ සීරීස් එක ඉස්සරහට කන්ටිනියු කරන් යන්න පුළුවන් උපරිම විදියට. හම්බෙන මේ වගේ කැලේ පිපුණු මල් මං ඔයාලට අරගෙන. එහෙනම් ජයන් ජයවා රශ්මල්ලි. ඔයාලට සුබ පතනවා අනාගතේ සර්ව ප්‍රකාරම සාර්ථක වෙන්න කියලා. එහෙනම් සෝම්පාල් ස්ට්‍රීම්ස් ගියා බොයිස්. ඉතින් YT Kick TikTok මේ platform තුනෙන්ම අපිව follow කරන්න අමතක කරන්න එපා. ජයන් ජයවා බොයිස්. Respect.